ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ පික් අ කාඩ් රීඩින් එකක්. ඉතින් ඔයාලට වඩාත් හිත ගිය රූපය තෝරගන්න පුළුවන්. ඒ රූපයට අදාළ රීඩින් එක තමයි මම අරගෙන ආවේ. ලස්සනම ලස්සන එනර්ජිටික් ක්‍රිස්ටල් 4ක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ පයිල්ස් විදිහට. ඉතින් ඕගොල්ලොන්ගේ හිත වඩාත් ඇදලා ගිය පයිල් නම්බර් එක සිලෙක්ට් කරලා ඊට අදාළ රීඩින් එක බලන්න මම කියනවා ඉදිරි සති දෙක ඇතුළත ඔයගොල්ලොන්ගේ ජීවිතේ මොනවද සිද්ධ වෙන්නේ ඔයගොල්ලන්ගේ හිතේ තියෙන කාරණාවට හිතේ තියෙන දේවල් වලට මොනවද සිද්ධ වෙන්නේ ඔයගොල්ලන්ගේ ආදරයට මොකද්ද වෙන්නේ කියලා මම කියනවා මේ රීඩින් එකෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලගේ කොහොමද කියලා බලන්න ආදරය සම්බන්ධ එනර්ජි එක. ඉතින් ෆයිල් නම්බර් 1 තෝරපු අයගේ ලව් එනර්ජි එක ගොඩාක් ස්ට්‍රෝං කියලා කියන්න පුළුවන්. ඉදිරි සති දෙක තුල no contact හිටියනම් කවුරු හරි එක්ක එක්ස් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ no contact person ගෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එන්න ඉඩකඩ ගොඩාක්ම තියෙනවා. ඒ වගේම අලුත්ම කෙනෙක් ඔයාට මුණ ගැහෙන්නත් chance එක තියෙනවා. විශේෂයෙන් මගුල් ගේක හරි පාටි එකක හරි මොකක් හරි උත්සව අවස්ථාවකට යන්න ඔයාට ලැබෙනවා. ඉතින් එතන ඉන්න කෙනෙක්ගේ attraction එක ඔයාට ලැබෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ වගේම ඔයා හිතන කෙනා ඔයා ගැන හිතන එනර්ජි එකකුත් තියෙනවා. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයා ගැනත් ඒ විදිහටම හිතනවා. හැබැයි past connection එකක් ආපහු ඇක්ටිව් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ආදරය කරන ඔයාලා දෙන්න එක්ක කොහේ හරි යයි. ගොඩක් වෙලාවට මේක වෙඩින් එකක්, පාටි එකක්, මොකක් හරි ෆන්ක්ෂන් එකක් තමයි ලස්සන්ට ඇඳලා දෙන්නත් එක්ක යයි කපල් එක. ඒ වගේම ඔයා සිංගල් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ හිතේ ඉන්න කෙනා, ඔයා හිතාගෙන ඉන්න කෙනා ඔයාට අනිවාර්යයෙන්ම මෙසේජ් එකක් හරි දායි ඔයාට ඒ ගැන අඟවයි. මොකක් හරි ක්‍රමයකින් ඉඟියක් දෙයි. මොකද ඔයා හිතන කෙනත් ඔයා ගැන හිතනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයා සිංගල් කෙනෙක් නම් බය වෙන්න එපා. ඔයාගේ හිතේ තියෙන ක්‍රෂ් එක සමහර විට ඔයාටත් ක්‍රෂ් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඔයගොල්ලොන්ගේ මුදල් තත්ත්වය මොකද වෙන්නේ කියලා. ඉදිරි සති දෙක ඇතුළත මුදල් ටිකක් වැඩියෙන් වියදම් වෙයි. ඒ වගේම ගොඩාක් shopping කරන්න වගේ දෙයකට තමයි ගොඩක් වැඩි වියදමක් යන්නේ. අනිත් දේ තමයි මොනවා හරි රස කෑමක් ගන්න. එක්ක රස කෑමක් හදන්න බඩු ගන්න හරි මොකක් හරි ඒ වගේ දෙයකට වියදමක් යයි. ඒ නිසා ඉදිරි සති දෙකේ බජට් ප්ලෑන් කරගන්න වෙයි. නැත්තම් වියදම නම් සැර වෙයි. එතකොට overall life එක ගැන කිව්වොත් මේ ෆයිල් එක ගොඩක් healing energy තියෙන ෆයිල් එකක්. ඉතින් ඔයාට ස්ට්‍රෙස් රිලීස් වෙයි. ඒ වගේම ඉමෝෂනල් බැලන්ස්, self love වගේ චේන්ජ් එකක් වෙන්න පුළුවන්. ගොඩාක් දුරට මොකක් හරි ඔයා පීඩනයක හිටියා නම්, මොකක් හරි ස්ට්‍රෙස් එකක් ඔයාගේ ඔළුවේ තිබ්බනම් මේ මාසේ මුල ඉඳලා දැන් ටික ටික ඒක හීල් වෙමින් තමයි තියෙන්නේ. කිසිම එනර්ජි එකක් නෑ වගේ තිබුණා නම් හිටියා නම් ඉදිරි සති දෙකේ ඒක වෙනස් වෙලා ඔයා හොඳ ජවයකින් වැඩ කරයි අනිවාර්යයෙන්ම. එහෙනම් ෆයිල් නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාලට ඉතා සතුටින් මාසේ අවසන් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලන්න යන්නේ ෆයිල් නම්බර් 2 තෝරගත්ත ඔයාලගේ රීඩින් එක කොහොමද කියලා. මෙතන ස්ටේබල් රිලේෂන්ෂිප් එනර්ජි එකක් තියෙනවා. ඔයා රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් බොන්ඩ් ස්ට්‍රෙන්ත් වෙනවා. ඒ කියන්නේ මොන ප්‍රශ්න තිබ්බත් මොන ප්‍රශ්න ආවත් ඔයාලගේ සම්බන්ධය ගොඩාක් ශක්තිමත් එකක්. ඒක තවත් ශක්තිමත් වෙනවා. ඒ නිසා දෙන්නගෙන් එක්කෙනෙක්වත් මේ සම්බන්ධය අතහැරලා යන්නේ නැහැ. ඒ වගේම ඔයාලගේ ජීවිතේ ඉදිරි ප්ලෑන්ස් ගැන ඔයාලා කතා කරයි. ඒ වගේම බොහෝ දුරට ඔයා විවාහ වෙන්න බලන් ඉන්න කෙනෙක් නම් විවාහය සිද්ධ වෙයි. ඒ ගැන කතා කරගනි මේ මාසය ඇතුළත. සමහර විට ඔයාලගේ මේ සම්බන්ධය soulmate connection එකක් වගේ දෙයක්. ඔයාට ඉන්න කෙනා බොහෝ දුරට ඔයාගේ ආත්ම සහකරු වෙන්න පුළුවන් ඒ වගේ කෙනෙක්. ඉතින් මොන ප්‍රශ්න තිබ්බත් සම්බන්ධය රැකගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේ සම්බන්ධයට ගෙවල් වලින් කැමැත්ත නැතුව හරි ගන්න බැරුව හරි මොකක් හරි ප්‍රශ්නක හිටියනම් ඒකත් sort out වෙනවා කියලා කියන්න පුළුවන්.
අනිවාර්යෙන් ගෙවල් වල කැමැත්ත ඔයාලට ලැබෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. එතකොට ඔයා සිංගල් කෙනෙක් නම් පරණ කෙනා එනකම් බලන් ඉන්න එපා. අලුත් කෙනෙක් ඔයා ගැන හිතනවා. සහ ඔයාගේ ජීවිතේට එන්න කැමැත්තෙන් ඉන්න කෙනාට ඉඩ දීලා බලන්න කියලා කියනවා. මොකද හැමෝම එක විදිහ නෑනේ. බොහෝ දුරට පරණ කෙනාට වඩා. ඔයාට දැන් මේ හම්බ වෙන්න යන කෙනා මුදල් අතින් ආර්ථිකය අතින් ගොඩාක් ශක්තිමත් කෙනෙක්. ඉතින් ඒ ගැන හිතලා බලන්න. ඒ වගේම මුදල් පැත්ත කරියර් වයිස් කතා කරොත් මේ ක්‍රිස්ටල් එක ඇත්තටම මනි මැග්නට් එනර්ජි එකක් තියෙන ක්‍රිස්ටල් එකක් ඔයා සිලෙක්ට් කරේ. ඉතින් ඉදිරි සති දෙක තුල සුබ ආරංචි ඒ වගේම ජොබ් ඔපචුනිටි ප්‍රොජෙක්ට් ප්‍රොග්‍රස් ලැබෙන කාලයක්. ඒ වගේම ඔයා දෙන ඉෆර්ට් එකට හරියන්නම රිසල්ට්ස් ලැබෙන එනර්ජි එකක් තමයි තියෙන්නේ. ඉතින් මුදල් අතින් ලැබීම අතින් ඉදිරිය ගොඩාක් හොඳයි ඔයාට. හැබැයි පොඩි ඇඩ්වයිස් එකක් හැම වෙලේම ස්මාර්ට් ඩිසිෂන් ගන්න. ඩිසිෂන් ගන්නකොට මෝඩ විදිහට උඩින් පල්ලෙන් නැතුව හොඳට හිතලා මතලා බුද්ධිමත් තීරණ ගන්න. එතකොට ඕවරෝල් ලයිෆ් එක ගැන කතා කරොත් මෙතන ඔයාට growth energy තියෙනවා. ඒ කියන්නේ අලුත් අදහස්. ඒ වගේම ඔයාව ගොඩක් මොටිවේට් වෙන්න පුළුවන් වටේ ඉන්න අයගෙන් හොඳ මොටිවේෂන් එකක් ඔයාට ලැබෙයි. ඒ වගේම හොඳ කොන්ෆිඩන්ස් එකක් හැදෙනවා ඔයාට ඕනම දෙයකට ෆේස් කරන්න. ඔයාගේ ජීවිතයේ යන මාවත හරියටම ක්ලියර් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 2 සිලෙක්ට් කරපු ඔයාට කියන්න තියෙන්නේ ගොඩාක් සතුටින් මේ මාසේ අවසන් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලන්න යන්නේ ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාලගේ රීඩින් එක තමයි. ඉතින් ආදරය ගැන කතා කරොත් මේ ෆයිල් එක හරියම උද්‍යෝගිමත් එනර්ජි එකක් තියෙන ක්‍රිස්ටල් එකක්. ඉතින් ඉදිරි සති දෙක තුල ස්ට්‍රෝං ඇට්‍රැක්ෂන් හරි ප්‍රබල කෙනෙක්ගේ ආකර්ෂණයක් ඔයාට ලැබෙන්න ඉඩ තියෙනවා. ඔයා බොයි කෙනෙක් නම් ගොඩාක් ලස්සන ගෑනු ළමයෙක්ගේ පෙම්වතා වෙන්න ඔයාට chance එක තියෙනවා. ඒ වගේම ඔයා ගෑනු ළමයෙක් නම් ගොඩාක් කඩවසන් ස්මාර්ට් බොයි කෙනෙක්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නත් ඔයාට chance එක ඔන්න තියෙනවා. ඒ වගේම ආදරය කරන කෙනා මුණ ගැහෙන්න chances උත් ගොඩාක් වැඩියෙන් තියෙනවා කියලා කියන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ හැඟීම් වලට ගොඩාක් වහල් වෙලා වැඩ කරන්න යන්නත් එපා. ආදර සම්බන්ධය ඇතුලේ ටිකක් මොලෙත් පාවිච්චි කරන්න ආදරය කරද්දි. ඒ වගේම ආදරයක් හොයන කෙනෙක් නම් ඔයා සිංගල් නම් පිටරටක ජීවත් වෙන කෙනෙක්ගෙන් ඔයාලට යෝජනාවක් එන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අවධානයෙන් ඉන්න කියලා කියනවා. එතකොට තවදුරටත් කිව්වොත් ඉදිරි සති දෙක තුල ඔයාලා ආදරය කරන කෙනා එක්ක පන්සලකට වගේ ගිහින් ටිකක් නිදහසේ ඉන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා. ඔයාලගේ ආගමේ හැටියට පල්ලියකට හරි කෝවිලකට හරි ඔයාලා ඒ අදහන තැනකට මොන හරි ස්පිරිචුවල් ප්ලේස් එකකට යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි ඔයාලගේ ආදරය සම්බන්ධයෙන් තියෙන එනර්ජි එකට. ඊළඟට ඔයාලගේ මනි කරියර් ලයිෆ් එක ගැන කතා කරොත් මෙතන චේන්ජ් එනර්ජි එකක් තියෙනවා. ඔයාලා ගොඩාක් දුරට ජොබ් එක වෙනස් කරයි, එක්ක ජොබ් එකෙන් අයින් වෙයි, එක්ක අලුත් ජොබ් එකකට ඇප්ලයි කරයි. ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න අයිඩියා තියෙන කෙනෙක් නම් ඒක අනිවාර්යෙන් සිද්ධ වෙයි. මොකද ඔයාට අලුත් ඔපචුනිටිස් හම්බ වෙනවා. ගොඩක් හම්බ වෙනවා අලුත් ඔපචුනිටිස්. ඒ වගේම ඔයා මොන හරි දෙයක් මිලදී ගන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නම් ඉතින් මේ කාලේ හොඳයි ඔයාට ඔෆර්ස් ලැබෙයි. ඔයාට හොඳ ඔෆර් එකකට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයා දේවල් ගැන ඩිසිෂන්ස් ගන්න ඉන්නවා නම් ඒ ඩිසිෂන්ස් ඉක්මනට ගන්න, තීරණ ඉක්මනට ගන්න කාලය නාස්ති කරන්න එපා. එතකොට අපි බලමු ඕවරෝල් ලයිෆ් එක ගැන කිව්වොත් මේ ෆයිල් එක ට්‍රාන්ස්ෆෝමේෂන් එනර්ජි එකක් තියෙන ෆයිල් එකක්. ඉතින් ඔයාගේ ලයිෆ් එකේ තීරණ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් දේවල් එක්ස්පීරියන්ස් කරන්න ඔයාට chance එක තියෙනවා. ඒ වගේම කොහේ හරි travel කරන්නත් අවස්ථාව තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ෆයිල් නම්බර් 3 සිලෙක්ට් කරපු ඔයාට මේ මාසේ සතුටින් අවසන් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දැන් බලමු ෆයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාගේ රීඩින් එක මොන වගේද කියලා. ඉතින් ආදරය ගැන කතා කරොත් මෙතන හරි ඩීප් ඉමෝෂනල් එනර්ජි එකක් තමයි තියෙන්නේ. ඉදිරි සති දෙක තුල සැඟවිලා තිබුණු හැඟීම් එළියට එන්න පුළුවන්. සමහර විට මෙච්චර කල් ඔයා හිතේ හිර කරගෙන හිටිය දෙයක් ඔයාගේ පාර්ට්නර්ට කියන්න පුළුවන්. එක්ක ඔයාගේ පාර්ට්නර් හිතේ තියන් හිටපු මොකක් හරි දෙයක් ඔයාට කියන්න ඉඩ තියෙනවා. මොකක් හරි ඇත්තක් එළියට එනවා ඉදිරියේදී.
ඒ වගේම ඔයාගේ පාර්ට්නර්ගේ මොකක් හරි වරදක් අඩුපාඩුවක් ඔයා කියාගන්න බැරුව මෙච්චර කල් හිටියනම් ඒක ඔයා අනිවාර්යෙන් කියයි මේ කාලය ඇතුළත. ඉතින් බොහෝ දුරට ගොඩක් ෆීලිංගස් වැඩි කාලයක් වෙයි දෙන්නටම ලොකු සෙක්ෂුවල් එනර්ජි එකක් පෙන්නුම් කරනවා. ඒ වගේම ආදරේ බලාපොරොත්තු වෙන අයට කියන්න තියෙන්නේ හැඟීම් වලට ඉඩ දෙන්න කලින් ඔයාලට ලං වෙන්න හදන කෙනා හොඳ කෙනෙක්ද කොහොම කෙනෙක්ද ඔයාට ගැළපෙනවද කියලා ටිකක් හොයලා බලන්න. එකපාරම මුණ ගැහෙන්න මීට්අප්ස් වලට ඩේට්ස් වලට යන්න එපා. ඉතින් මනි තත්ත්වය මුදල් තත්ත්වය ගැන බැලුවොත් එහෙම ඔයාලා මුදල් සම්බන්ධව ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔයාලා මුදල් සම්බන්ධව ගණන් ගන්න ගතිය අඩුයි. ඒ කියන්නේ අර ඔහේ වියදම් කරනවා කිසිම බජට් ප්ලෑන් එකක් නැහැ. ඉතින් බජට් ප්ලෑනින් හදාගන්න වෙනවා මේ දවස් ටිකේ. මොකද මුදල් ලැබීම තිබුණට කිසි ප්ලෑන් එකක් නැතිකම නිසා මුදල් නිකම්ම වාෂ්ප වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට හිතන්න. ඊළඟට ඕවරෝල් ලයිෆ් එක ගැන කතා කරොත් මේ පයිල් එක මේ ක්‍රිස්ටල් එක ගොඩාක් ස්පිරිචුවල් එනර්ජි එක වැඩි පයිල් එකක්. ඉතින් ඔයා ස්පිරිචුවල් පැත්තට බර වුණොත් ඔයාගේ හැම දෙයකටම ඒක ගොඩක් හොඳ දෙයක් වෙනවා. ඔයාට ගොඩක් ගැඹුරින් දේවල් ගැන හිතන්න ඒක උදව්වක් වෙනවා වගේම ඔයා අදහන ආගම දහමට දවසට විනාඩි 10ක් හරි මුල් තැන දෙනවා නම් ඔයා මොන ආගමක් ඇදහුවත් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාගේ ආගමානුකූලව මොන හරි එක්ක පිරිත් ටිකක් අහන්න එක්කෝ පොඩි භාවනාවක් කරන්න මොකක් හරි ඒ දෙයකට විනාඩි 10ක් හරි ඔයා යෙදෙව්වා නම් ඒක ඔයාට ගොඩාක් හොඳයි. ගොඩාක් ඔයාගේ එනර්ජි එකට ඔයාගේ ලයිෆ් එකට ඒක ගොඩක් හොඳ වෙනවා. හොඳයි එහෙනම් පයිල් නම්බර් 4 සිලෙක්ට් කරපු ඔයාලටත් මේ මාසේ ගොඩාක් සතුටින් අවසන් කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද දවසේ රීඩින් එක ඕක තමයි. ඉරි සති දෙක ඇතුළත ඉදිරියට ඔයාලගේ ජීවිතේ මොනවද වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් තමයි මම පික් කාඩ් රීඩින් එකක් ගෙනාවේ. ඉතින් ඔයාලා සිලෙක්ට් කරපු ෆයිල් නම්බර් එකත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.